අපේ පියතුමන්ට ආශිර්වාදේ ප්‍රාර්ථනා කරමින් අපි ගෞරවනීය නායක මහින්පාණන් වහන්සේට නැවත වතාවක් ආරාධනා කරනවා බුද්ධානුමෝදනා ධර්ම දේශනාව සහ ඒ පැන් වඩා පුණ්‍යානුමෝදනා කිරීමේ කටයුතු සිදු කරන හැටියට නමෝ බුද්ධාය සම්බුද්ධනාම සත්‍යනාම සාධනා යෝ සීලවා සීලවන්තේසු දදාති දානං ධම්මේන ලබ්ධං උපසම්ම චිත්තෝ අபிසද්ධාං කම්ම ඵලං උලාරං සංවේදානං ඉපුලං පරන්ති දෝමි මුලාසනාරූපව වැඩ කරලා මෙම ස්ථානයෙන් වැඩමවන්නට යෙදුන මහා විහාරවාසික ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ ප්‍රාදේශීය උපාධ්‍යාය ගරුකටයුතු නායක මහින්පාණන් වහන්සේ ඒ වගේම මෙම විහාරස්ථානයේ විහාරාධිපති ශ්‍රී ලංකා රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක අපේ ගෝනගල පඬිතුහාඳුරන් වහන්සේ ප්‍රධාන වැඩමවා වැඩ සිටිය පරම පූජනීය මහා සංඝරත්නයන් අවසරයි. අපේ පින්වත් පියතුමන් වගේම බුද්ධ ආදී රත්නත්‍රයම පරණපරායන්නට යෙදුන සත්පුරුෂ මගේ පින්වත්නි, පින්වතියනි, පින්වත් මගේ දුව දරුවනි. ඊටාම ලස්සන අර්ථවත් සත්පුරුෂ ක්‍රියාවක් ඉතිපත් කරලා මාවට පත්තුන මොහොත අවස්ථාව තමයි මෙන්න මේ අවස්ථාව. ඉතින් බලාපොරොත්තු වන්නේ පින්වත් ඔබ විසින් කළා වූ පින්කම පිළිබඳව ආපස්සට හැරිලා බලලා සතුටු වෙලා සන්තෝෂයටපත් වෙලා මෙම පින්කම සිදු කිරීමේ අරමුණු කීපයක් පෙරදරි කරගෙන තිබෙනවා. ඒ අරමුණු අනුව මියගිය සියලු දෙනාට පුණ්‍යානුමෝදනා කිරීමටත් උපන්දිනය සමරන පින්වත් දෙමාපියන් දෙපළට වගේම අපේ ගෝනගල ඥානාලෝක පඬිතුහාඳුරන් වහන්සේට ආශිර්වාද කිරීම සහ පසුගිය මාසයේ 28 වෙනිදා ඇතුළත ඒ දික්වා කුණාටුව නිසා සුලි කුණාටුවේ විපතටපත් වූ අපේ පින්වත් සහෝදර ජනතාවට ආශිර්වාද කිරීම සහ ඒ ඛේද වාචකයෙන් මියගිය සියලු දෙනාටම පුණ්‍යානුමෝදනා කිරීමත් ඒ වගේම අපේ මොහන් මහත්මයාගේ පෞල් පාර්ශ්වවල මියගිය සියලු දෙනා සිහිපත් කරලා එයත්න්ට පුණ්‍යානුමෝදනා කිරීමටත් ඒ වගේම අප විහාරගණේ අපවත් වී වදාළ ගරුකටයුතු නායක ස්වාමින් වහන්සේලා ප්‍රධාන ඒ සියලුම දෙනා වහන්සේට පුණ්‍යානුමෝදනා කිරීමත් කියන මේ අරමුණු පෙරදරි කරගෙන එයත්න්ට පුණ්‍යානුමෝදනා කිරීම සහ සුජීවත්ව වාසය කරන හැම දිනාට ආශිර්වාද සලසා ගැනීම සඳහායි මේ උදාාරතර පින්කම ඉෂ්ට සිද්ධපත් කරන්නට යෙදුනේ. ඉතින් තථාගත බුදුරජාණන් වහන්සේ අනුදෙන වදාරනවා යම් කිංචි ආරම්මණං කତ୍වා දත්වා දානං අමච්චරි. සද්ධාව පෙරදරි කරගෙන සදහැවත් පින්වතුන් මේක විද අරමුණු පෙරදරි කරගෙන දාන ආදී කුසල ක්‍රියාවන් ඉෂ්ට සිද්ධපත් කරන්නට යෙදෙනවා කියලා. ඒ අනුව තමයි අපේ මහාන් මහත්මයා තමන් දසමාසයක් කුසේ තබාගෙන ඉඳලා මෙලවට බිහි කරලා තමන්ගේ ඇගේ රතු රුධිරේ පිරිබවට පත් කරලා කවල පොල හදලා වැඩු පින්බර මෞතුමියගේ උපන් දිනය ඒ වගේම ඔබ අද මේ දෙපයින් නැගී සිටිමින් මේ ආකාරයට මේ සමාජ ස්ත්‍රය තුල මේ විදිහේ කටයුතු කරන්නට කල්යාණ මිත්‍ර ස්වාමින් වහන්සේලාගේ ඇසුර ලැබමින් කටයුතු සිදු කරන්නට මඟ විවර කරන්නට යෙදුන විමහත් සේවාවක් සිදු කරන්නට යෙදුන පින්වත් පියතුමන්ගේ
උපන් දිනය නිමිති කරගෙන එතුමාට ආශිර්වාද කිරීමත් ඒ වගේම ඔබ ආශ්‍රය මිශ්‍රය කරන කල්යාණ මිත්‍ර ඒ ස්වාමින් වහන්සේට ගෝනගල අපේ හාමුදුරන් වහන්සේට ආශිර්වාද කිරීමත් කියන ඒ අරමුණු ප්‍රමුඛතා තබාගෙන තමයි ඔබ මේ උතුම් පින්කම ඉෂ්ට සිද්ධපත් කරන්නට යෙදුනේ. ඉතින් පින්වතුනි තථාගත බුදුරජාණන් වහන්සේ අපට අනුදැන වදාරනවා දානාදී කුසල ක්‍රියාවක් ඉෂ්ට සිද්ධපත් කරනකොට ඒ දානාදී කුසල ක්‍රියාවන් පිරිනමන්නට යෙදෙන දායකයා විසින් පූර්ණත්වයට පත් කරගත යුතු කාරණා පහක් පිළිබඳව යෝ සීලවා පළමුවෙන්ම සිල්වත් වෙන්නට ඕන කියලා. ඒ අනුව ඔබ නිත්‍ය සීලය පංච සීලයේ සමාදන් වෙලා සිල්වතුන් ගුණවතුන් භාවයට පළමුවෙන්ම පත් වුණා. යෝ සීලවා සිල්වත් බවට පත් වුණා. සීලවන්තේසු ඒ වගේම ඔබේ මේ දානෙ ඔබ පූජා කරන්ට සිල්වත් ගුණවත් උත්තමයන් වහන්සේලා පිරිසක් තමයි යොදාගත්තේ. එනම් සීලවන්තේසු සිල්වතුන් ගුණවතුන් උදෙසා තමයි දදාති දානං මේ දානවත්තු ඔබ පූජා කරන්නට යෙදුනේ. ඊළඟට මේ දානවත්තුව ධම්මේන ලබ්ධං ධාර්මිකව උපයාසපයා ගත්තා වූ ධන සම්පත්තියක් විය යුතු බව ධර්මික බණ පොතේ සඳහන්. ඒකට ධාර්මික කියලා කියන්නේ උත්ථාන විරියාදි ගතේහි බහා බල පරිචිතා සේදා වක්කිතා ධම්මිකා ධම්මලංකා. උත්ථාන වීර්යය සහ සම්පත්තියෙන් උත්ථානයෙන් කැපවීමෙන් යුතුය. ඒ වගේම වහා බල පරිචිතා අත්පා වෙහෙසවලා සේදා වක්කිතා සේදා කියලා කියන්නේ ගහඩිය වක්කිතා වගුරුවා හෙලා ධම්මේන ලබ්ධා ධාර්මිකව ලබා ගන්නා සම්පත්තියක් ධාර්මිකයි කියන එක මහසි ධර්මයේ තුල සඳහන් කරලා. ඒ ආකාරයට ඔබ ලබාගත් ධන සම්පත්තියක් තමයි මේ දානේ සඳහා ඔබ යොදාගන්නේ. එහෙම නැත්නම් අර සිගාලෝවාද සූත්‍රයේ සඳහන් වසවිස වෙනදාම, මද්ද්‍රව්‍ය වෙනදාම, අවියායුධ වෙනදාම, මස්පිනිස සතුන් වෙනදාම ආදී නොකල යුතු වෙනදාම් කරලා ලබාගත් ධනයක් නෙවෙයි මේ සඳහා උපයෝගී කරගෙන තිබෙන්නේ. ඒ වගේම වෙනදාමේදී නොකල යුතු කූට ප්‍රාප්ත තුනක් ධර්මයේ තුල සඳහන් කරනවා. ඒ තමයි තුලා කූට, මාන කූට, හංස කූට. තුලා කූට කියන්නේ ඉරලා තොර කරලා යමක් ගන්න එපා කියලා. මාන කූට කියලා කියන්නේ මැනීමෙන් තොර කරලා යමක් ගන්න එපා. හංස කූට කියලා කියනවා වටිනාකමින් අඩු දෙයක් අගේ කරලා ඒ විකිනලා යමක් ලබා ගන්න එපා. ඒවා අදහාර කරගන්න. මෙන්න මේ වයින් තොර වෙලා අයින් වෙලා වෙන් වෙලා බැහැර වෙලා තමයි ඔබ අද මේ දානවත්තුව සඳහා සියලු දේවල් සකස් කරගත්තේ. බත්, දානේ, ව්‍යංජන, අතුරුපස. එහෙමත් නැත්නම් ආද්‍ය, පෝද්‍ය වශයෙන් සඳහන් වන මේ චතුර්විධ ආහාර සියල්ල ඔබ සම්පාදනය කරගත්තේ. වගේම යාත්ත පරිස්කාර, සෙසු පරිස්කාර, මහා සංඝරත්නයේට පරිහරණය කරන්න කැපකරු ආකාරයට ඔබ ඒ කටයුත්ත සංවිධානය කරගත්තේ ධාර්මිකව ලබාගත් දෙයක්. ධම්මේන ලද්දා. ඊළඟට උන්වහන්සේ සඳහන් කරනවා සුප්පසන්න චිත්තෝ. දෙනැත්තෝ තුල සිතේ පැහැදීම ඇති කරගන්න ඕන කියලා. තුනුරුවනේ අනන්ත අප්‍රමාණ ගුණ සමුදාය පිළිබඳව පින්වත් ඔබේ හිතේ පැහැදීම සතුට සොම්නස ඇති කරගෙන තමයි ඔබ මේ පින්කම සිද්ධ කරන්න යෙදුනේ. සිද්ධ කරන්න යෙදුනේ. එහෙනම් ඒ කාරණයක් සම්පූර්ණයි. සුප්පසන්න චිත්තෝ පැහැදුණු සිතක් ඇති කරගෙන. මේක අද පටන් ගත්ත කාර්යයක් නෙවෙයි. වර්ෂයක් පාසා මේ කාර්ය නොකඩවා අඛණ්ඩව පවත්වාගෙන එන පින්කමක් නෙවෙයි. කුසල ක්‍රියාවක් නෙවෙයි. සුප්පසන්න චිත්තෝ
අபிසද්ධහං කම්මඵලං උදාහරණ. එහෙනම් කර්මය හා කර්මඵල විශ්වාසය. කර්මය කියලා කියන්නේ කරන ක්‍රියාව, ඵලය කියලා කියන්නේ එයින් ලැබෙන යහපත් සැප විපාක. මේ දෙක පිළිබඳව නිවැරදි අවබෝධයකින් යුතුව පින්කමක් කරනවා නම්, දානයක් දෙනවා නම්, තං වේ දානං විපුලං ඵලං තිබු. ඒ දානෙහි විපුල ඵලයේ ඒකාන්ත කොටගෙන උදා කරගන්න ලැබෙනවා කියලා ධර්ම ඒකාතාවේ අදහස්. එතකොට දානය කියලා කියන්නේ මගේ පින්වත්නි තමන් සන්තක පවතිනා වූ යම් කෙනෙකුට දීම, පරිත්‍යාග කිරීම, එහෙම නැත්නම් තමන්ගේ අයිතිය අත්හැරීම. මෙන්න මේ වචන වලින් සඳහන් කරනවා දීම. ඉතින් මේ දානය කියන වචනය බුදුදහම තුල අර්ථවත් ලෙස විවිධ ධර්ම කාරණා තුල සඳහන් කරනවා. පළවෙනිලා කාරණයක්. දැන් විවිධ කුසල ක්‍රියා තමයි පළවෙනිම අපි අහලා තියෙන්නේ. දාන, සීල, භාවනා වශයෙන්. එතකොට පළවෙනිම පුණ්‍ය ක්‍රියාව විවිධ පුණ්‍ය ක්‍රියා අතර දානේ නැමැති පුණ්‍ය ක්‍රියාව. ඊළඟට දස පුණ්‍ය ක්‍රියා තියෙනවා. දාන, සීල, භාවනා, පත්තිදාන, පක්ඛානුමෝදනා, ධම්මදේශනා, ධම්මස්සවන, වෙය්‍යාවච්ච අපචායන තීත්තුජ කම්ම වශයෙන්. එතකොට මේ දස පුණ්‍ය ක්‍රියා අතර ගත්තා පළවෙනිම පුණ්‍ය ක්‍රියාව මගේ පින්වත්නි දානය. ඊළඟට සංසාර සසර සයුරින් ඊතර වීම සඳහා පූර්ණේ කරගන්නා ගුණධර්ම සමූහයක් තියෙනවා. සම්මා සම්බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරේ, පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරේ, අරහත් බෝධිය ප්‍රාර්ථනා කරන බෝසත්වරේ මේ පූර්ණේ කරගන්න මේ සසර සයුරින් ඊතර වීම සඳහා ගුණධර්ම සමූහයක්. ඒකට පොදුවේ කියනවා පාරමිතා කියලා. එතකොට මේ පාරමිතා ධර්මත් 10ක් තියෙනවා. දාන පාරමිතා, සීල පාරමිතා, කාන්ති පාරමිතා, උපේක්ඛා පාරමිතා, මෛත්‍රී පාරමිතා, අදිඨාන පාරමිතා ආදී වශයෙන්. එතකොට මේ දස පාරමිතා ගත්තාම පළවෙනිම පාරමිතාව මොකක්ද? දානී නැමැති පාරමිතාව. ඊළඟට පින්වතුනි රාජ්‍ය පාලකය. රටක් පාලනය කරනකොට රටවැසියා පාලනය කිරීම සඳහා ධාර්මික විය යුතුයි. ධාර්මික විය යුතුයි. ඒ ධාර්මිකව රට පාලනය කිරීමට අවශ්‍ය ආචාර ධර්ම රාශියක් පිටුතුනි ධර්මයේ තුල සඳහන් කරලා තියෙනවා. අපි දන්නවා දස සක්විතිවත්, සප්ත ප්‍රිහාණ්‍ය ධර්ම, සතර බ්‍රහ්ම විහරණ, සතර අගති, ඒ වගේම තමයි දස රාජ ධර්ම පංචශීල ප්‍රතිපදාව. මෙන්න මේ කියන ආචාර ධර්ම යම් රාජ්‍ය පාලකයෙක් අනුගමනය කරලා රට පාලනය කරනවා නම් ඒක දැහැමි රටක් වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ ධර්මයේ තුල. එතකොට මේ දස රාජ ධර්ම ගත්තාම රාජ ධර්ම 10ක් තියෙනවා. දානං, සීලං, පරිත්‍යාගං, අජ්ජවං, මජ්ජවං, තපං, අක්කෝද, අහිංසාච, කන්තිච විරෝධක. එතකොට මේ දස රාජ ධර්ම ගත්තාම පළවෙනිම රාජ ධර්මයේ තමයි දානීය නැමැති රාජ ධර්ම. එතකොට බලපුවාම මේ දානීය නැමැති කාරණය දහම් කාරණා ගණනාවක් ගත්තාම පළවෙනි කාරණයක් වශයෙන් තව ධර්ම කාරණයක් වශයෙන් සඳහන් කරලා තියෙනවා. එතකොට මෙන්න මේ දානීය කියන එක අපේ බෝසතාණන් වහන්සේ ආකාර තුනකට පූර්ණේ කරගෙන තියෙනවා. පාරමී, උපපාරමී, පරමත්ත පාරමී. හැම සම්මා සම්බුද්ධත්වයේම ප්‍රාර්ථනා කරන බෝසත්වරේ එක පාරමිතාවක් ආකාර තුනකට පූර්ණේ කරගෙන පාරමිතා 30ක් පූර්ණේ කරගෙන තමයි සම්මා සම්බුද්ධත්වයට පත් වන්නේ. පසේ බුද්ධත්වයේ ප්‍රාර්ථනා කරන බෝසත්වරේ පාරමී, උපපාරමී කියන ගුණධර්ම දෙක ඇතුළත් පාරමිතා 20ක් පූර්ණේ කරගෙන තමයි පසේ බුද්ධත්වයට පත් වන්නේ. අරහත් බෝධිය ප්‍රාර්ථනා කරන බෝසත්වරේ පාරමී කියන ගුණධර්මයේ ඇතුළත්ව පාරමිතා 10ක් පූර්ණේ කරගෙන සම්මා සම්බුද්ධ අරහත් බෝධියට පත් වෙනවා. එතකොට අපේ බෝසතාණන් වහන්සේ මෙන්න මේ දානීය නැමැති පාරමිතාව පූර්ණේ කරපු බව වෙස්සන්තර ජාතකය, සස ජාතකය,
සිවි ජාතකයේ වැනි ජාතක කතා දේශනාවල සඳහන් වෙනවා. ඒවා දීර්ඝ වශයෙන් කරුණු කාරණා කියන්න වෙලාව නෙවෙයි දැන් මේ වෙලාව. ඉතින් මේ විදිහට අපි බැලුවාම දානීය කියන එක උතුම් සත්පුරුෂ ගුණ ධර්මයක් ක්‍රියාවක් වශයෙන් තමයි ධර්මයේ තුල අර්ථ ගන්නවලා තියෙන්නේ. ඊළඟට පින්වතුනි දානයක් දීම නිසා ලබන්න පුළුවන්කම තිබෙන්නේ මොනවද? ඔබ අද මහා සංඝරත්නයේට මේ ශාසනික මෙහෙවරේ යෙදෙමින් අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරමින් උභයාර්ථ සාධනය සලසා ගැනීම වස් ඔබ खाद्य පෝද්‍ය වශයෙන් සඳහන් වන චතුර්විධ ආහාර මතු පිටින් අපිට දකින්න ලැබෙනවා පූජා කරලා. ඒව නෙමෙයි බක්සා ව්‍යංජන අතුරුපස. හැබැයි ඔබ නොපැනෙන බල ශක්තියින් පහක් මේ දානීය ගැත් කරලා පූජා කරනවා. ඒ තමයි ආයුෂය, වර්ණය, සැපය, බලය, ප්‍රඥාව. සංසාර භවයේ හැම මිනිසෙකුටම ඔන්න ඔය කියන අංග පහ අවශ්‍යයි. ආයුෂය අවශ්‍යයි, වර්ණය අවශ්‍යයි, සැපය අවශ්‍යයි, බලය අවශ්‍යයි, ශක්තිය අවශ්‍යයි. ඒ ශක්ති පහම ලැබෙන්නේ මොනවෙන්ද? ආහාර. ඒ ආහාරය නිසා තමයි ලැබෙන්නේ. ඒ නිසා සංසාර භවයේ උපෝපම් භවයන් වලදී ඔබට ඔබ නමින් ජන්මාන්තරගත වුණ හැම දිනාටමත් ඔය කියන ආවුසයෙන්, වර්ණයෙන්, සැපයෙන්, බලයෙන්, ප්‍රඥාවෙන් කියන උතුම් පංචවිධ සම්පත්තියෙන් පරිපූර්ණව ලෝකේ උපාද ලබන්නට පුළුවන්කම හැකියාව ශක්තිය තිබෙන මහා පින්කමක් තමයි ඔබ දානීය තුලින් සිද්ධ කරගන්නට යෙදුණා. ඊළඟට අට පරිස්කාර පූජා කළා. මේක තමයි සම්බුද්ධ ශාසනයේ අරහත් ඵලය. කුලදරුවෙක් පැවිදි කරන්නට පැවිදි වුණ කුලදරුවා 20 වයස් පූර්ණත්වයට උනාට පස්සේ උතුම් උපසම්පදා භූමියට පත්වන්නට අවශ්‍ය ඇඳුම් කට්ටලය තමයි පිළි කරන්නේ. පරිපට සිවුර, දෙපට සිවුර, අඳනේ, බඳපටිය, පෙරහංකඩේ, ඉදිකට්ට නූල් බෝලය, දැලිපිය පාත්. මේ පිළි කරාට තමයි ඔක ඇතුළත් වෙලා තියෙන්නේ. ඉතින් මේක ස්ත්‍රී පක්ෂයත් පුරුෂ පක්ෂයත් ගිහි පැවිදි කියන මේ දෙපාර්ශ්වයේ විසින් පූජා කරගත යුතු පින්කමක් වශයෙන් තමයි සඳහන් කරලා තියෙන්නේ. දැන් මෙලෝ වශයෙන් ගත්තාම උල් වලින්, කටු වලින්, ගින්නේ, ජලයෙන්, සතුරන්ගෙන් අපිට විවිධ උපද්‍රව පැමිණෙනවා නේද? සමහර විට භයානක ආකාරයෙන් උපද්‍රව පැමිණෙනවා. ඒ කිසිම උපද්‍රවයක් නොපෙනෙමි වෙන්නට ශක්තියක් තිබෙන පින්කමක් තමයි මෙන්න මේ අට පරිස්කාර පූජාව. ඊළඟට කඩුවේකම් ආදී චර්ම රෝග නොවැළඳෙන බව තමයි විශේෂයෙන්ම බණ පොතේ සඳහන් වෙනවා. ඒ වගේම තවත් මහා බහුභෝග සම්පත් ලබන්න පුළුවන් බව බණ පොතේ සඳහන් වෙනවා නේද? හැබැයි ඒව ප්‍රාර්ථනා කරන්න එපා. නේද? දැන් වෙනදාම් කරන වෙලෙන්දාගේ යුතුයකම මොකද්ද? වෙනදාම් කරන්නේ ලාභයක් බලාපොරොත්තුව. හැබැයි අපි පින්දහම් කරන්න ඕනේ, කුසල් කරන්න ඕනේ ලාභයක් බලාපොරොත්තුව නෙවෙයි. මේ ගෝර සසරින් ඈතර වීමේ උතුම් පරමාර්ථ කොටගෙන තමයි අපි කුසලයක් කරගන්නට ඕනේ. නේද? ඒ නිසා මේ සම්පත් අපි ප්‍රාර්ථනා කරන්න ඕනේ අපිට සංසාර සයුරින් ඈතරව නිවන් අවබෝධය සාක්ෂාත් කරගන්නට හේතු වාසනා වෙන පින්කමක් අද දවසේදී සිදු කරගත්තා කියලා හදනාම සතුටු වෙන සන්තෝෂයටපත් වෙමු. එසේපත් වෙමින් මෙම පින්කම සිදු කිරීම සඳහා අරමුණු රාශියක් සිදු කරගෙන තිබෙනවා. ඒ එකාතර එක අරමුණක් තමයි මේගිය සියලු දෙනා සිහිපත් කරලා පුණ්‍යානුමෝදනා කිරීම. YS ජුවානිස් අප්පුහාමි පියතුමන්ට, SD දිසානායක මවට, JP ගුණසේකර පියතුමන්ට, රත්නාවති අමරතුංග මව්තුමියට, YG පියරත්න සොහොයුරාට, JP විජේතුංග සොහොයුරාට, JP රණතුංග සොහොයුරාට, HM ඩිංග්‍රි මැණිකේ, HM හීම් බණ්ඩාර මැණිකේ, HM නන්දසේන, වර්ණි නිර්මලා ගුණරත්න, සයිනේරිස් අප්පුහාමි, ලීෂන් රත්නායක උපාසක මාතාව ආදී මේ හැමදෙනාම සිහිපත් කරලා ඒ අත්තන්ට පුණ්‍යානුමෝදනා කිරීමත් පසුගිය 28 වෙනිදා ඇති වුණ ඒ ඛේද වාචකයෙන් අපේ මේ දැයෙන් සමුගත් අපේම මේ පින්වත් සහෝදර සියලු ජනතාවට
ඒ වගේම අප විහාර පාර්ශ්වවල වැඩ සිට අපවත්ී වදාළ ගරු කටයුතු නායක ස්වාමින් වහන්සේලා ඇතුළු සියලුම දෙනාටම අපි අනුමෝදන් කරමු. අනුමෝදන් වෙත්වා. අනුමෝදන් වීමෙන් ජාත්‍යාදී සාංසාරික දුකින් එතරව ලබන නිවනින් සැනසීම උදා කර ගන්නට මෙය උපනිශ්‍රේ වේවා. මෙය පාරමිතාවක්ම මේ හැම දිනාටම වේවා කියන තුන් ප්‍රාර්ථනාව ඇති කරගෙන පැන් වාදනය අතහරගෙන ධම්මී ඥාති නමෝතු සුඛිතාවන්තු ඥාතයෝ කියන ගාථාව කියලා පැන් මඩල මෙසේ පින් අනුමෝදන් කරමු. යතාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති යතාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති යතාවාරි වහා පුරා පරිපූර්ණති සාගරං ඒවමේව ඊතෝ දින්නම් පේතානම් උපකප්පති. මේ පින්කමේ තවත් පරමාර්ථයක් තමයි අපේ මොහාන් මහත්මයාගේ පින්වත් දෙමාපියන් දෙපළට උපන් දිනයේ නිමිති කරගෙන දෙමාපියන් දෙපළට නිදුක් නිරෝගී බව, චිර ජීවන ආයුරාෝග්‍ය සම්පන්නිය ප්‍රාර්ථනා කිරීමත් ඒ වගේම අපේ මෙම විහාරස්ථානයේ වැඩ වාසය කරන අප ප්‍රාමඤ්ඤ මහා නිකායේ දිසාපාලක අපේ ගෝණකල ඥානාලෝක පඬිත හාමුදුරන් වහන්සේට ආශිර්වාද කිරීම වගේම පසුගිය ඛේද වාචකයෙන් අවතන්ව සිටින ඒ සියලුම අපේ සහෝදර ජනතාවට ආශිර්වාද කිරීම. එහෙමනම් අපි මේ උතුම් දාන ආදී කුසල ක්‍රියාවේ ආනිසංසයෙන් තුනුරුවන් සතු සූවිසි මහා ගුණ බලයෙන් ජයසීමා හාමුදුරන් වහන්සේගේ අනන්ත පීඨාරක්ෂා බලයෙන් දෝණියක් බඳු සරුවඥ ධාතු නිදන් කොට ඉදිකර තිබෙන මහා සෑය නමින් වෘදාවලයක් ඒ උතුම් සර්ණමාලී චෛත්‍යාධ්‍යානන් වහන්සේගේ අනන්ත ආශිර්වාද බලයෙන් ඒ හැම දිනාටම මෙලොව වශයෙන් නිදුක් නිරෝගී බව, චිර ජීවනය, ආයුරාෝග්‍ය සම්පන්නිය සැලසෙත්වා. ලෙඩක් දුකක් කරදරයක් ව්‍යසනයක් බාධකයකින් තොරව හැම දිනාටම එකසේ සුවසේ සීලාදී ප්‍රතිපත්ති පුරමින් දානාදී උතුම් කුසල ක්‍රියාවල නියැලෙමින් ජාතික ආගමික ශාසනික සමාජීය සංස්කෘතික අධ්‍යාපනික වශයෙන් සඳහන් වන ඒ උතුම් සේවාවන්හි නිරත වන්නට නිදුක් නිරෝගී බව, චිර ජීවනය, ආයුරාෝග්‍ය සම්පන්නියම මේ තුලින් සැලසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. ඒ වගේම තවත් එක පරමාර්ථයක් තමයි මෙලවට දරුවන් බිහි කිරීමට ආසන්නව සිටින පින්වත් මව්වරුන්ට ඒ කුසයේ ඉන්න පින්වත් දුවා දරුවන්ට ආශිර්වාද කිරීම මේ පින්කමේ තවත් පරමාර්ථයක් බවට පත් කරගෙන තිබෙනවා. ඉතින් ඒ සඳහා සිත්පිලි දේශනාවකින් ආශිර්වාද කරා අපි නැවතත් ආශිර්වාද කරමු. මේ මව්වරුන්ට කුස තුල ඉන්නා වූ පින්වත් දුවා දරුවන් හැම දිනාටම මේ තුලින් සිතක් වේවා, සාන්තියක් වේවා, කරදරයක් කිරිහැරයක් බාධකයකින් තොරව සුවසේ වාසය කරන්නට ශක්තිය, ධෛර්ය, වාසනාව, නිදුක් නිරෝගී බව මේ තුලින් සැලසෙත්වා කියලා සාදු කියලා ප්‍රාර්ථනා කරමු. අවසාන වශයෙන් එමනම් අපි හැම දිනාටම ඔබ හැම දිනා නමින් නැසීමිය පරලොව ගිය දෙමාපිය දූ දරු ඥාතීන් හැම දිනාටම ඒ වගේම අපේ දේවගති පියතුමන් ප්‍රධාන මේකට සම්බන්ධව සිටින හැම දිනාටම නිදුක් නිරෝගී බව, ආයුරාෝග්‍ය සම්පන්නිය මෙලොව වශයෙන් සැලසෙත්වා. පරලෝක වශයෙන් ඔබ හැම දිනාටම සුජීවත්ව වාසය කරන සියලු දිනාටම ජාතියක්, ජරාවක්, මරණයක් නැති සදාකාලික සැප ඇති අමා මහ නිවනින් සැනසීම උදා කර ගැනීමටම මේ දාන ආදී කුසල ක්‍රියාවෙහි ආනිසංස ධර්මයන් උතුම් පාරමිතා ධර්මයක්ම වේවා. හොඳයි වන්දනා කරගනිමු. අභිවාදන සීලිස්ස නිච්ඡං වද්දාපචායිනෝ චත්තාරෝ ධම්මා වද්දන්ති ආයුවන්නෝ සුඛං බලං ආයුරාෝග්‍ය සම්පatti සග්ග සම්පatti මේවච අතෝ නිබ්බාන සම්පatti ඉමිනාතේ සමිජ්ජතු